හා යාළුවනේ සුබ දවසක්. අද ගෙනාව සුපිරි චරිතයක්. මම ඔබ අපි හැමෝම වගේ ආදරය කරන චරිතයක් තමයි ශාරුක් ખાන් කියන්නේ. ඉතින් අද අපි බලමු ශාරුක් ખાන්ගේ ජීවිතයේ වැදගත් දේවල් 8ක් පිළිබඳව. ඇත්තටම ශාරුක් ખાන් කියන්නේ ඉන්දියන් බොලිවුඩ් කරුවක් වුණාට ඔහුගේ ලක්ෂරි ජීවිතය, ලක්ෂරි ලයිෆ් එක කොයිතරම්ද කියන එක වලට මම අද කියලා දෙන්නම්. ඔහුට තියෙන ඇත්තටම මන්නන් කියලා නම් වූ ඔහුගේ නිවස. ශාරුක්ගේ වත්කම් වලින් විශාලම සහ වඩාත්ම වැදගත් වස්තුව තමයි මේ ඔහුගේ නිවස. මුම්බායි නුවර පිහිටලා තියෙන ඔහුගේ නිවස අද වන විට එහි වටිනාකම රුපියල් කෝටි 200කට වැඩි බවයි පවසන්නේ. Red Chillies Enterprises ඔහුගේ චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන Red Chillies Enterprises චිත්‍රපට නිෂ්පාදනය පමණක් සීමා වූ සමාගමක් නොවේ. ඉන්දියාවේ විශාලතම චිත්‍රපට දෘශ්‍ය ප්‍රයෝග නිර්මාණය කරන ආයතනයද වෙනවා. කොල්කතා නයිට් රයිඩර් ක්‍රිකට් කණ්ඩායම. ඔහුගේ ක්‍රිකට් වලට තියෙන ආදරය සහ ව්‍යාපාරික දැනුම නිසා අද වන විට සාර්ථක ක්‍රිකට් සන්නාමයක් බවට පත් වී තිබෙනවා. අද වන විට කොල්කතා නයිට් රයිඩර් කණ්ඩායමේ සන්නාම වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 227ක්. ඔහුට ඩුබායි වලත් සුඛෝපභෝගී නිවසක් ඔහුට ත්‍යාගයක් ලෙස හිමි වෙලා තියෙනවා. 2007 දී නකීල් ඩෙවලොප්මන්ට් විසින් ඔහුට ත්‍යාගයක් ලෙස ලබා දුන් මේ විලා එකේ වටිනාකම ඩොලර් මිලියන 19ක්. ප්ලාම් ජුමේරා කියන්නේ ලෝකයේ විශාලතම කෘත්‍රිම දූපතයි. පෞද්ගලික ජෙට් යානය. ශාරුක් ખાන් සතු ඩොලර් මිලියන 61.5ක් වටිනා ගල්ෆ් ස්ට්‍රීම් G550 වර්ගයේ ජෙට් යානා සැබවින්ම ගගනගාමී මන්දිරයක් කිව්වොත් අපි වැරදි නෑ. මේ අද්විතීය ගුවන් යානය තුල මගීන් 19 දෙනෙකුට සුව පහසු ලෙස ගමන් කරන්නට පුළුවන් විදියට ඔහු එක නිර්මාණය කරලා තියෙනවා. ලන්ඩනයේ සුඛෝපභෝගී නිවස. ශාරුක් ખાන් ලෝකයේ වඩාත්ම මිල අධික නගරවලින් එකක් වන ලන්ඩනයේද සුඛෝපභෝගී නිවසක් හිමි කරගෙන සිටිනවා. මෙම නිවස ඔහුගේ පවුලට යුරෝපයේ රැඳී සිටීමට විශේෂයෙන් ඔහුගේ දරුවන් එහි අධ්‍යාපන ලබන කාලවලදී නතර වීම සඳහා භාවිතා කරනවා. ශාරුක් ખાන්ගේ ගමන් කරන මාලිගාව. කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට වැනිට් වෑන් එකක් යනු ඔහුගේ දෙවන නිවස වගේ. එහිදී ඔහුන් විවේක ගන්නවා, සූදානම් වෙනවා, සහ මනස සංසුන් කර ගන්නවා. ශාරුක් ખાන්ගේ වැනිටි වෑන් එක ඉන්දියානු රුපියල් කෝටි 4ක් පමණ වටිනා එකක් බවයි සඳහන් වෙන්නේ. ශාරුක් ખાන්ගේ වාහනයකට ඇත්තෙම මේ වාහන ගැන කියන්න නම් මම ඇත්තටම දන්නේ නැහැ. ඒ තරම්ම ඔහුගේ වාහන රසක් ඔහුට හිමි වෙලා තිබෙනවා. ඇත්තෙම කිව්වොත් මේවා ඔහුගේ ජීවිතයේ ඔහුට හිමි වෙච්ච වාහන නෙමෙයි, ඔහු විසින් ඔහුගේ ජීවිතය උපයාගත්තු ධනයයි. ඉතින් යාළුවනේ ඔබට මේ පිළිබඳ දැනුමක් එන්නට ඇති කියලා මම විශ්වාස කරනවා.